ආයිබෝවන් මිරකල් ඇස්ට්‍රෝලොජි YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සෙන්සුරු ඒරාස්ට් එක සම්බන්ධව. ඇත්තට මේ සෙන්සුරු ඒරාස්ට් එකක් තියෙනවා කියලා දැනගත්තාම සෙන්සුරු ඒරාස්ට් එකෙන් ඇතිවෙන කරදර, දුක් පීඩා, රෝගාබාධ වගේ හදිසි අනතුරු වගේ දේවල් ඇත්තටම ජීවිතේට බලපානවද? ඒක ඇත්තටම අපි පීඩාකාරී ලෙස අපේ ජීවිතේට ගන්න ඕනේද කියන එක සම්බන්ධව පොඩි දැනුවත් භාවයක් ලබා දීම සඳහායි මේ වීඩියෝ සකසන්නේ. ඉතින් අපි බලමු සෙන්සුරු ඒරාස්ට් එකේ ඇතිවෙන ආකාර මොනවද කියන එක. සෙන්සුරු ඒරාස්ට් එකේ මූලික වශයෙන් ඇතිවෙන ආකාර තුනක් තියෙනවා. පළමු ඒරාස්ට් එකේ වශයෙන් අපි ගත්තොත් ලග්න ඒරාස්ට් එකය. ඒ කියන්නේ සෙන්සුරු ග්‍රහයා ලග්නය හරහා ගමන් කරන කාල සීමාවේදී ඇතිවෙන ඒරාස්ට් එක තත්ත්වයක්. අපි ඒක ඉස්සරහට දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමු. ඒ වගේම අනිත් ඒරාස්ට් එක තත්ත්වය තමයි ජන්ම ඒරාස්ට් එකේ. ඒක අපි අපේ උප්පත්ති කේන්ද්‍රයේ සඳු ග්‍රහයා චන්ද්‍රයා සිටින ස්ථානය අරහා සෙන්සුරුගේ ගමන ඇති වෙන කාල සීමාවදී ඇතිවන්නේ. ඒ වගේම ලග්න අෂ්ටම ඒරාස්ට් එකේ ලග්නයෙන් 8 වෙනි ස්ථානයේ සෙන්සුරුගේ ගමන සිදුවන අවස්ථාවේදී ඇතිවෙනා වූ තත්ත්වයන්. අපි ඉස්සෙල්ලාම කතා කරමු ලග්න ඒරාස්ට් එකේ සම්බන්ධයෙන්. ලග්න ඒරාස්ට් එකේ සම්බන්ධයෙන් කතා කරද්දී ඔබලාගේ කේන්දරයේ ලග්නය වෙනස් වෙන්න පුළුවන්. එකිනෙකාට ලග්න වෙනස් ලග්නයක් නැති තියෙන්නේ. කෙනෙක්ට මේෂ ලග්නය වෙන්න පුළුවන්, කෙනෙකුට වෘෂභ ලග්නය වෙන්න පුළුවන්, මිථුන ලග්නය වෙන්න පුළුවන්. ආදී වශයෙන් ලග්න රාශි 12න් එක් රාශියක් උප්පත්තිය ලබන වෙලාවේ සඳහන් වෙනවා. ඒ ලග්න රාශි මම එක විදිහට ගන්නවා. මෙතන පළමු රාශිය, දෙවෙනි ඊට පස්සේ දෙවෙනි රාශිය, තුන්වෙනි රාශිය, හතරවෙනි රාශිය, පස්වෙනි රාශිය සහ හයවෙනි රාශිය ආදී වශයෙන් 12 වෙනි රාශිය දක්වා වූ රාශි 12 මේ ආකාරයට පිළිතලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් හිතමුකෝ කෙනෙක් උප්පත්තිය ලැබලා තින්නේ මේෂ ලග්නයෙන් කියලා. එහෙනම් ඔහුගේ ලග්න රාශිය වෙන්නේ මේෂ. මේෂ, දෙවෙනි රාශිය වෘෂභ, තුන්වෙනි රාශිය මිථුන ආදී වශයෙන් ආකාරයට පිළිටනවා. ලග්න ඒරාස්ට් එකේදී මේ සෙනසුරු ග්‍රහයා ගෝචරයෙන් ලග්නයෙන් 12 වෙන්නෙත් ලග්න රාශියෙත් සහ ලග්නයේ දෙවෙනි රාශියෙත් ගමන් කරන්නා වූ මේ කාල සීමාවේදී තමයි ලග්න ඒරාස්ට් එකක් ඇති වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ සෙනසුරු ග්‍රහයා නැත්නම් ශනි ග්‍රහයා මේ එක රාශියක් ගත කරන්න අවුරුදු 2කමාරක් කාල සීමාවක් ගන්නවා. සෙනසුරු ග්‍රහයා එක රාශියක් පහු කරන්න මේ ආකාරයට පසු කරන්න අවුරුදු 2කමාරක කාල සීමාවක් ගන්නවා. ඒතර මෙතන රාශි 3ක කාල සීමාවක් පසු කරන්න අවුරුදු 7කමාරක කාල සීමාවක් ගත වෙනවා. ඒ ආකාරයෙන් අවුරුදු 7කමාර කාල සීමාවක් පවතිනවා. අපි ඊට පස්සේ සාකච්ඡා කරමු චන්ද්‍රයා හරහා සෙනසුරුගේ ගමන නැත්තම් ජන්ම ඒරාස්ට් එක තත්ත්වය. ඕලෙන් කේන්දරයේ සඳු සිටින ස්ථානය. උදාහරණයක් විදිහට අපි ගමු සඳු නැත්තම් චන්ද්‍රයා 10 වෙනි ස්ථානයේ සිටින 10 වෙනි රාශිය. නැත්නම් 10 වෙනි කොටුවේ. ඒතර මේ 10 වෙනි කොටුවේ 12 වෙනි කොටුව වෙන්නේ 9 වෙනි කොටුව. 10 වෙනි කොටුවෙන් දෙවෙනි කොටුව වෙන්නේ 11 වෙනි කොටුව. ඒතර මෙන්න මේ කොටු තුන හරහා සඳු හරහා ශනිගේ ගෝචරය නැත්තම් ශනිගේ සෙනසුරුගේ ගමන ඇති වෙන කාල සීමාව අපි ජන්ම ඒරාස්ට් එකක් විදිහට හඳුන්වනවා. ඒතර මෙතනදිත් අර ලග්න ඒරාස්ට් එකේ වගේම ශනි ග්‍රහයා අවුරුදු 7කමාරක කාල සීමාවක් පුරාවටම මේ රාශි තුන පසු කිරීම නිසා ජන්ම ඒරාස්ට් තත්ත්වයක් ජන්මයට ලබා දෙනවා. ඒ වගේම අපි ඊළඟ සාකච්ඡා කරමු ලග්න අෂ්ටම ඒරාස්ට් එකේ. අර ලග්න ඒරාස්ට් එකයත් ජන්ම ඒරාස්ට් එකයත් අවුරුදු 7කමාර කාල සීමාවක් පැවතුනාට මෙහිදී ලග්නෙන් 8 වෙනි රාශිය සෙනසුරුගේ ගමන සිදුවන කාල සීමාව ලග්න අෂ්ටම ඒරාස්ට් එක විදිහට අපි සලකනවා. ඉතින් අර පෙර ආකාරයට අවුරුදු 7කමාර කාල සීමාව ගත වන්නේ නැහැ. මේදී එක රාශියක් පසු කරන නිසා
අවුරුදු 2.5 කාල සීමාවක් තමයි අපි සලකන්නේ. ඒතර මේ ඒ රාෂ්ට්‍රක වර්ග තුනෙන්ම ප්‍රබල ලෙස බලපානවා විදිහට අපි හඳුන්වන්නේ ජන්ම ඒ රාෂ්ට්‍රකය. ඒ රාෂ්ට්‍රක වර්ග තුනෙන් ජන්ම ඒ රාෂ්ට්‍රකය අපි වැඩි බරක් දෙනවා. ඒකේ ප්‍රබලතාවය වැඩි කියලා තමයි ජ්‍යොතිෂයේ අපි හඳුන්වන්නේ. මොකද සඳු ග්‍රහයා සිත සහ ස්වභාවයන් නිවේදනය කරන ග්‍රහයා සහ ආලෝකමත් ග්‍රහයෙක්. ඒ හරහා මේ ශනිකයේ සෙනසුරුගේ ගමන, කියන්නේ අඳුරු ග්‍රහයේ ගමන නිසා ඇතිවෙනා වූ යම් යම් පීඩාකාරී තත්ත්වයන් ප්‍රබලයි කියන එක අපි ජ්‍යොතිෂයේදී හඳුනා ගන්නවා. හරි. අපි දැන් බලමු ඇත්තටම මේ සෙනසුරු ඒ රාෂ්ට්‍රකය සෙනසුරුගේ ඇතිවෙනා වූ මේ සෙනසුරුගේ ගමනින් ඇතිවෙනා වූ රාෂ්ට්‍රක තත්ත්වයන් ඇත්තටම අපි සලකා බලන්න ඕනේද? ඇත්තටම දුක් පීඩා ඇති වෙනවද? ඇත්තටම රෝගාබාධ ඇති වෙනවද? හදිසි අන්තර ඇති වෙනවද? ඒ වගේ ආදී වශයෙන් අපි සලකා බැලීමක් කරන්න ඕනේ. ඉතින් ඔබගේ ජ්‍යොතිර්වේදියා හෝ ඔබ යම්සි ආකාරයකින් සෙනසුරු ඒ රාෂ්ට්‍රකයක් තියෙනවා කියලා දැනගත්ත වහාම කලබල වීමක් හෝ ඒ මානසික පීඩාවක් විදිහට ගන්න එක එච්චර සුදුසු නෑ. මොකද සෙනසුරු ඒ රාෂ්ට්‍රකය හැම විටම කරදර පීඩා අනතුරු රෝගාබාධ ඒ වගේ දේවල් වලින් පීඩාවට ලක් වෙන්නේ නැහැ. හැමතිස්සෙම මේ වගේ ඇති වෙන්නේ නැහැ. මොකද සෙනසුරුගේ ගමන කියන එක මේ රාශි 12 හරහා සෙනසුරුගේ ගමන නිරන්තරයෙන් සිදු වෙනවානේ. ඉතින් අපි බලන්න ඕනේ අපේ ඒ එක්කම දසාවත් කොහොමද කියලා. අපේ දසාව අපේ ඒ කාලේ ගත කරන්නා වූ දසාව හොඳයි නම් සුබඵල දෙනවා නම් මේ සෙනසුරු ඒ රාෂ්ට්‍රකය තිබුණා කියලා අපි බය වෙන්න හොඳ නැහැ. ඒතර දසාවෙන් සුබඵල දෙනවා නම් සෙනසුරු ඒ රාෂ්ට්‍රකයක් තිබුණත් ඒ ඇතිවෙනා වූ පීඩා ගොඩක් දුරට අඩු වෙනවා. සමහර විට ඇති වෙන්නේම නැහැ. ඔයගොල්ලෝ අහලා ඇති සමහර අය ඉන්නවා ඒගොල්ලන් සෙනසුරු ඒ රාෂ්ට්‍රකයක් තිබුණත් ඒගොල්ලන්ගේ ජීවිතේ කිසි කරදරයක් නැතුව හරියාකාරව යනවා. එතකොට සමහරෙකුට සෙනසුරු ඒ රාෂ්ට්‍රකයක් තියෙන කාලයේදී දුක් පීඩා, කරදර, රෝගාබාධ, හදිසි අනතුරු ආදී වශයෙන් ගොඩක් දේවල් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒකවල දැන් සමහර විට සමහරෙක් කියන්න පුළුවන් ඔය සෙනසුරු ඒ රාෂ්ට්‍රකයක් තිබුණාට කෝ අහවලාට එහෙම දෙයක් උනේ නැහැ නේද? ඒ ආදී වශයෙන් කියලා ජ්‍යොතිෂයේ බොරුයි කියන තැනටපත් වෙන්න පුළුවන්. ඒක නිසා මේ සිද්ධාන්ත අනුකූලව බැලුවොත් ප්‍රායෝගිකව බැලුවොත් හැම විටම සෙනසුරු ඒ රාෂ්ට්‍රකයක් ගියාට ඔයගොල්ලෝ බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම බය වුණාම වෙන්නේ නැති අපලයක් සිතට යම්කිසි නැති පීඩාවක් අරගෙන ඉදින්දා කරන්නා වූ කටයුතු අඩපණ කර ගැනීමක් තමයි සිද්ධ කරගන්නේ. ඒතකොට නැති අපලයක් තමන් ළඟට ගැනීමක් තමයි සිද්ධ කරන්නේ. ඒ නිසා ප්‍රධාන වශයෙන් කරන්න ඕනේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදියෙක් ලවා ඔබගේ ජන්මපත්‍රය පරීක්ෂා කරගෙන අදාළ නිසියාකාර දැනුම ලබා ගැනීමක් තමයි කරන්න ඕනේ. ඉතින් සෙනසුරු ඒ රාෂ්ට්‍රකයක් ගියා කියලා කලබල වෙන්න එපා. සෙනසුරු ඒ රාෂ්ට්‍රකයක් තියෙනවා කියන එක සම්බන්ධව හිතට යම්කිසි අනවශ්‍ය පීඩාවක් ගන්න එපා. එහෙම අරගෙන ඉදිනදා කටයුතු අවුල් කරගන්න එපා. නිවැරදි අවබෝධයක් ලබාගෙන තමන්ගේ කටයුතු සාර්ථක කරගන්න. හරි. මෙවැනි තවත් වීඩියෝවක් අරගෙන ඉස්සරහට මිරකල් ඇස්ට්‍රොලොජි හරහා එන්න බලාපොරොත්තු වෙනවා. ඔබට සුබ දවසක්.